අන්‍යෝන් අද මං ඉන්නේ ඔයිදු අන්සන් පැත්තේ තියෙන්නේ ඔයිදු හරිය මේ ඒ හරියේ මේක වරායක් මං හිතන්නේ ඔව් වරායක් වගේ තමයි මුහුදක් වගේ එකක් තියෙන්නේ මුහුදක් වනන් නෙමෙයි මං හිතන්නේ මුහුද තමයි ඒ වුණාට අනේ මන්ද හරි අමුතුයි මේකේ වතුර එක පාට හින්දෙනවා මේ හින්දෙනවා කියන්නේ මේක නිකන් සොරවුවක් වගේ තියෙනවා ඒක අරිනවා හිටපු ගමන් වහනවා අනේ මන්ද මන් දන්නේ මේ වීඩියෝ එක බලනගෙන ඒකේ සිස්ටම් එක දන්නවා නම් කියන්න මම කොරියාවේ ඉන්නේ ස්ටුඩන්ට් වීසා ඉතින් වීඩියෝ එකක් ගේන්න හිතුණා සෙනසුරාදිරිත දවසක් බලන්න ෆ්ලයිට් යන හැටි මේ මෙතන නෑ ගොඩක් මේ සන්සෙට් එක බලන්න අර උඩින් ෆ්ලයිට් එකකුත් යන හරි ලස්සනයි මේ ඒ වගේම මෙහෙම පල්ලෙන් බෝට්ටු යනවා උඩින් ෆ්ලයිට් යනවා හිටපු ගමන් ෆ්ලයිට් ගොඩක් යනවා ඊට අමතරව මේ ලස්සනයි මේ හවසට කුරුල්ලෝ පියාඹනවා සෑහෙන කුරුල්ලෝ ගොඩක් ඉන්නවා ඒගොල්ලන්ට ඉස්සර කන්න දාන්න එහෙමත් දෙනවා දැන් නම් දෙන්නේ නෑ මේ ඒ වගේ තමයි මෙතන අර මේගොල්ලන් හරි රිලැක්ස් වෙන්න නිකන් මයින්ඩ් ෆ්‍රී කරගන්න වගේ මෙයාලා මේ හවසට සෙනසුරාදිරිත තමයි ගොඩක් වෙලාවට ඔහොම ඇවිදගෙන යනවා ඉතින් අර කුරුල්ලෝ ඒ මං කිව්වේ ඒගොල්ලන්ට තමයි ඉස්සර කන්න දාන්න දෙන්නේ දැන් නම් දෙන්නේ නැහැ ඉතින් මේකේ මේ මාළුත් අල්ලනවා මේ අනේ මන්ද මේක හිතා ගන්න බැරි මුහුදක් හිටපු ගමන් මේ මුහුදේ කිසිම වතුර පොදක් නැහැ මම වතුර නැති දවසකත් ඔයාලට පෙන්නන්නම්කෝ අර ලයිට් හවුස් එකට නගින්න පුළුවන් මං හිතන්නේ මම නැගලා නැහැ මම නැගොත් වීඩියෝ එකක් කරන් එන්නම් ඒකේ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා ස්ට්‍රීට් ෆුඩ් කන්න මෙයාලා පොර කනවා හැබැයි මම නම් ආස නැහැ ඔයාලා ආසද දන්නේ නැහැ මං ආස නැහැ හැබැයි මේව කන්න සෑහෙන කට්ටිය පොර කනවා මේ ඒ වගේම තමයි මෙතන ඉතින් අර රිලැක්ස් එකේ ඇවිදගෙන යන්න පුළුවන් හින්දා ගොඩාක් මිනිස්සු ඇවිල්ලා ඉවරලා අර හවස සන්සෙට් එකත් බලලා ඔය කුරුල්ලෝ පියාඹන ඒවත් බලලා මේ ෆොටෝස් ටිකක් එහෙම ගහගෙන ඔය ස්ට්‍රීට් ෆුඩ් කාලා ඒ වගේම මේ මල් වෙඩි තියනවා මේ සල්ලි දීලා අරගෙන මෙයාලට පුළුවන් ඒව යවන්න. ඉතින් මෙයාලා ඒ වැඩෙත් කරනවා හරි ලස්සනට. ඒව බලන් ඉන්න අපි මරු ඉතින් අපිට. අපිට පුළුවන් ඔන්න සල්ලි දීලා ගන්න. මේ හැබැයි ඉතින් එයාලගේ යාතල් එක බලන් ඉන්න එකෙත් 아무තු ගතියක් තියෙනවා. ඊට අමතර බලන්නකෝ මේ අන්න මෙන්න මේ චූටි බබා මේ මෙයාව අල්ලගෙන ෆොටෝ එක ගහන එක මම ඒකත් කැප්චර් කරා මේ හරි ෂෝක් ඉතින් නේ පොඩි පවුලක් මේ ඉතින් මං කිව්වනේ මං අදින්නේ ඔය දුවල කියලා ඉතින් ඔය ස්ට්‍රීට් ෆුඩ් ඉතින් මම කැප්චර් කරාට ආස නැහැ ඒ වගේ තමයි මේක මේ තනිකර අර සී ඒරියා එකක් වගේ හින්දා මේ බීච් සයිඩ් වගේ නේ ඉතින් හරියට අර තියෙන්නේ සිත්තන් වල කන දේවල් සී ෆුඩ් තමයි ඊට අමතරව ඔය මල් වෙඩි ගහන ඒවා ඒ වගේම අර හවසට මේ සිංගර්ස්ලා ඇවිල්ලා ගිටාර් ගහා මෙන්න මේ වගේ පොඩි සින්දුවක් කියනවා. හරි ෂෝක් වයිබ් එකක් ඒක. බලන් ඉන්න ආසයි. අනික අර ඔතනින් යන අයටත් ඒකේ අමුතු චිල් එකක් තියෙනවා. ඒකත් මයින්ඩ් රිලැක්සින් එකක් නේ කාතකින්නේ. මෙන්න මේ බස් එකේ නැග්ගොත් පොඩක් ඔයිදුවට යන්න පුළුවන්. සල්ලි දීලා බස් එකේ යන්න පුළුවන්. මේක එන සූදුවක් නේ මේක මෙතන විතරක් නෙමෙයි කොරියා ගොඩක් තැන්වල තියෙනවානේ ආස හිතෙනවා කරන්න අනේ මන්දා එකපාරක්වත් කරන්න නම් බැරි වෙලා තියෙන්නේ මට මං හිතන්නේ මගේ අදක්ෂතාවය වෙන්න ඇති සමහරු නම් කරනවා මේ ඉතින් සල්ලි වියදම් කරන්න පුළුවන් වැඩක් ඒකත් එහෙනම් ඉතින් මගේ වීඩියෝ වලට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න කියලා ඔයාලට කියන්න මට අයිතියක් නැහනේ ඔයාලා ඒකට කැමති නම් විතරක් ඒක කරන්න ලස්සන කමෙන්ට් දාන්න කැත කමෙන්ට් දාන්න එපා අනේ ඉතින් ඒව දැක්කම ඊට පස්සේ එපා වෙනානේ නෑ කවන්නේ ඔයාලට කැමති නම් දාන්න මේ මම ඉතින් ලස්සන කමෙන්ට් වලට රිප්ලයි කරන්න ඉතින් මං ගිහින් එන්න අන්‍යං